කොනිච්චිවා හැමෝටම. ඉතින් කොහොමද මගේ පළවෙනි වීඩියෝ එකෙන් මම හම්බෙන්නේ ඔයාලව ජපානයේ තියෙන මේකා ඩොන්කි කියලා කලයක්. සාමාන්‍යයෙන් ගොඩක් ඔය වීඩියෝ බලන සමහර අය දන්නවා ඇති මේකා ඩොන්කි කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍ය මේකා ඩොන්කි එක ඔය සාමාන්‍ය ඉලෙක්ට්‍රික් බඩු වෙනවා, සාමාන්‍ය කන බොන දේවල් හැමදේම වගේ තියෙනවා ජපානයේ. තියෙන දේවල් ආයි පිටරට දේවලුත් තියෙනවා සාමාන්‍ය පොඩ ප්‍රමාණ හැමදේම වගේ පොඩි දාන අඩුවට වගේම තොග පිටින් ගන්න හොඳ තැනක් තමයි මේකා ඩොන්කි කියන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු. ඒ සාමාන්‍යයෙන් මේකේ ඇතුළට යනකොටම මේ වගේ දෙපැත්තෙන් ওই බඩු වගේ තියලා ඉවරලා දෙපැත්තෙන් තියලා තියෙනවා ඔය ට්‍රොලි වගේ අපිට ගන්න ඕන කරන ට්‍රොලි වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ ලෝලෝ ಜಾති යනම්මනම් පළතුරු එක ಜಾතියේ හැමදේම වගේ තියෙන ගෝවා ඔය වගේ දේවල් ටිකක් තියෙනවා. තව ටික ඉස්සරහට නොමිති ආයේ හතු ಜಾති වලට දැනගන්න පුළුවන් එක ಜಾති හතු තියෙනවා. ලොකු ඒවා පොඩි ඒවා ඒ වගේ ටිකක් තියෙනවා. තව චුට්ටක් එහාට යනකොට තියෙනවා ඔය තක්කාලි ටිකක් තියෙනවා. ආයේ මස් ಜಾති වලට බීෆ් තියෙනවා, ආයි පෝක් තියෙනවා, චිකන් තියෙනවා. හැම එකෙම තමයි මස් ಜಾති තියෙනවා. තව ටිකක් එහාට එනකොට මාළු මේ සෙක්ෂන් එකේ තියෙනවා. ඉතින් හොම ඉස්සරහට යනකොට කට්ටිය දන්න සින් රාමෙන් එක. සින් රාමෙන් එකේ පහේ පැක් එක. ආයේ තව චුට්ටක් එහාට එනකොට පොඩි රාමෙන් ಜಾති එක ಜಾතියව තියෙනවා. ඉතින් හැමෝම මේ වගේ දේවල් කන්න ආසයිනේ. ඉතින් ඔය වගේ රාමෙන් උතන තියෙන්නේ සම්පූර්ණම සුප් ಜಾති සෙට් එකකුයි රාමෙන් සෙට් එකකුයි. ඔය තව ටිකක් එහාට යනකොට ඔය යෝගට් ಜಾති සෙට් එකක් තියෙනවා. ඉගෙන ඩෙසර්ට් වර්ග. හතර පහ විතර වගේ වෙනකොට මේ තියෙන ගොඩක් කෑම ಜಾති වලට මේ ඔෆර් දානවා. දාපු එකක් තියෙන සාමාන්‍ය මේ දාලා තියෙන එක 178යි. ඒකේ කියන්නේ මේ 110ක වටනමක් හම්බෙලා තියෙනවා. මේක කියන්නේ සාමාන්‍යයෙන් දැන් මෙහෙම තිබ්බට මේක එක්ස්පයර් වෙන ටයිම් එක කුට් වුණාම මේ ගොඩක් කෑම ಜಾති වල ඔය වගේ අලුත් ඩෙසර්ට් ಜಾතිය නම් මනා ඔය කේක් ಜಾති වගේ ඒවා. ආයෙ මෙතන චීස් රැක් එකක් තියෙනවා. මෙතන බීම ಜಾතිය නම් මනා තියෙනවා. අපි ඇවිල්ලා ඉන්නේ මෙතන තියෙන ඒ කියන්නේ මේකේ තියෙන ඇල්කොහොල් තියෙන ප්ලේස් එකට. එතන ජැක් ඩැනියෙල් එක තියෙනවා. ගොඩක් අය ගන්න ජිම්බිම් මනන් ඒවා ටික තියෙනවා. විස්කි ಜಾති මේ සෙක්ෂන් එක ගත්තා මේ ටිකේම තියෙන්නේ. මෙතන අනිත් පැත්තට මේ ටිකේ වෙන්නක් තියෙනවා බියර් ಜಾති. එතකොට නියොන් ෂූ තමයි ගොඩක් නියොන් ෂූ තියෙනවා. ගොඩක් ಜಾති තියෙනවා. ඉතින් මේ පැක් ෆිටින් කරනවා එහෙම. ආයි මෙතනින් මෙහා පැත්තේ තියෙනවා බීම ಜಾති වල පැක් පිටින් ගහපුවා ලොකු ඒවා. ඔයාලට ගන්න ඕන නම් ඔචා ಜಾති මේ තියෙන ඔචා ಜಾති. ඊට පස්සේ මේ තියෙන මේ එනර්ජි මේකක් සාමාන්‍යයෙන් මේකට හොඳයි. ඒකට බිව්වහම ආයි ගොඩක් මොන්ස්ටර් එකේ හැම ಜಾතියකින් වගේ තියෙනවා. කොළ පාට, නිල් පාට, අලු පාට හැම පාටින් වගේ මොන්ස්ටර් එකේ තියෙනවා. කෝපි ಜಾති හැම එකම වගේ තියෙනවා. ඊටසේ තව ටිකක් ඉස්සරහට යනකොට තියෙනවා චොක්ලට් ಜಾති නම් ස්නැක්ස්. එතකොට මේ තියෙන්නේ පොකාරි කියලා. සාමාන්‍යයෙන් ඔයාලට ගොඩක් මේ ડોක්ටර්ස්ලා එහෙම කියනවා ඔන්න ගැවුනහම වගේ මේකක් බොන්න කියලා, පොකාරි එකක් බොන්න කියලා. රොබෝටයි. එතකොට මෙතන තියෙන මේ තුන සාමාන්‍ය ලංකාවේ තියෙන්නේ මේකේ. ඔය ජපාන් වල ඔයාලා දන්නවා නම් මේ තියෙන එක කියලා ශ්‍රී ලංකා 15%. ඉතින් මේ තියෙන මේ ගොල්ලන්ගේ මේ කිඩ්නි බ්‍රෑන්ඩ් එකේ මේ තියෙන මේ තුන සාමාන්‍ය ලංකාවේ තේ තුනක් තමයි. ඒවා ටික නම් එතකොට මේකම සාමාන්‍යයෙන් බොන්නේ නම් මෙතන මේ තියෙන ලිප්ටන් එකේ සාමාන්‍යයෙන් බොන්න පුළුවන් දේවල් වලට තියෙන්නේ මේවා තමයි.
පෙපමින් ජාති චුවිංගම් ජාති අනම්මනන් ඒවා හැම එකම වගේ තියෙනවා. ඉතින් චොක්ලට් ජාති ටික මෙතන තියෙනවා. බිස්කට් චොක්ලට් ටික පොඩි ඔපශය අනම්මනන් ඒවා ටික ඒ ටිකත් ඉතින් මේකේ තියෙන මාස් මෙලෝස් ඔයාලට ඕන කරලා ඉතින් හැමදේම තියෙනවා කියලා තමයි ඉතින් මට කියන්න තියෙන්නේ. ඇවිල්ලා ඕනම කරන දෙයක් ගන්න පුළුවන් ඉතින් මේකෙන්. කාටියක් දැන් මේ ඉස්සරහට යන්න තියෙනවා සම්මන්නේ ඔය බොඩි වොෂ් නම් ඒවා ක්‍රීම් ජාති තව ඔය ෂැම්පූ හැම එකකින් වගේ මේ හරි තියෙනවා. පළවෙනි තත්ත්වයේ තියෙන්නේ ඔය වගේ දේවල් ටික තමයි. ඉතින් අපි දැන් ගිහිල්ලා බලමු දෙවෙනි තත්ත්වය. ඉතින් අපි දෙවෙනි තත්ත්වයට ආවේකේ දෙවෙනි තත්ත්වයේ තියෙන සාමාන්‍යයෙන් ඇඳුම් ජාති වෙනවා. ආයි තියෙනවා පොඩි පොඩි ටෙඩි බියර්ස්ලා ඒවා තියෙනවා පොඩි ළමයින්ගේ ආස කරන. ආයි තව ඔය එක එක පුටු ජාති ස්ටෝරේජ් අයිටම් මෙතන තියෙන සාමාන්‍යයෙන් මෙට්ට ජාති අනම්මනේ ටිකක් තියෙනවා මේ හැදී කර්ටන් ජාති. ආයි තව ටිකක් එහා පැත්තට එන්න තිබ්බා මට මතක තියෙන මේකේ මේ ඉලෙක්ට්‍රික් බඩු එහෙම තිබ්බා. ඔය කොණ්ඩේ කපන මැෂින් අනම්මන වොෂින් මැෂින් ආයි එක එක ජාතිය තිබ්බා මේ ටිකක් එහා පැත්තට වෙන්න වගේ. ලයිට් ජාති හැම ජාතිකම දේවල් තියෙනවා මෙතන මේ දෙවෙනි තත්ත්වය. තව මෙන්න කුඩ ජාති මේක කුඩ ජාති සෙට් එකක් තියෙනවා. ඒ කියන්නේ පාට තියෙන පාට ඒවා තියෙනවා. ආයෙ මෙතන බයිසිකල් හදන එකක් තියෙනවා. බයිසිකල් විකුණන එකක්. මේ බයිසිකල සාමාන්‍යයෙන් 1,64,800ක් වෙනවා. එතකොට ඒකේ ටැක්ස් එකත් එක්ක එන්නේ 1,81,000 ගන්න. ඒකේ ඔය තිබ්බේ මෙහෙම මේ මෝටර් එකක් දාලා එන්ජින් එක වගේ කියන්නේ පාගනේට අපිට හෙල්ප් වෙන්න මේ ඒකේ තියෙන එක මෝටර් එකක් දාලා සාමාන්‍යයෙන් මේ වගේ තැන් වල ඉන්නේ මේ ගොඩක් ස්ටුඩන්ට් එන අය ගන්න සාමාන්‍යයෙන් සෙකන්ඩ් හෑන්ඩ් ගන්න තියෙන බයිසිකල් ගන්නකොට නම් ඒ වගේ තැනකින් තමයි ගොඩක් අය ගන්න බයිසිකලයක් ගන්නකොට. තාඩියක් ඉස්සරහට යනවා ඉලෙක්ට්‍රික් බඩු කියන කෙනෙක් කියනවා. අලට ගන්නවා නම් ආවිද ජාති අනම්මන ඒවා ඔය හැමදේම වගේ තියෙනවා ඉතින්. ඒ තියෙන්නේ ඉලෙක්ට්‍රික් බඩු තියෙන තැන. ඉලෙක්ට්‍රික් බඩු තියෙන හරියට අපි යන් ඒ හරියට පොඩ්ඩක් මේ හරියට දාලා අපි යන් ඒ හරියට පොඩ්ඩක් දැන් මේක බලමින් ඉස්සෙල්ලා මෙතන තියෙනවා ටීවී ජාති. ටීවී තමයි මේ හරිය නම් තියෙන්නේ. රිමෝට් ජාති තියෙනවා මෙතන. රිමෝට් සෙට් එකක්. ආයේ හෙඩ්සෙට් තියෙනවා. ඉතින් මම කිව්වේ ඉලෙක්ට්‍රික් අයිටම්ස් ටික ඔය තියෙනවා. රෙන්ජිය නම් මනන් ඒවා තියෙනවා. රයිස් කුකර්. මේකෙන් රයිස් කුකර් ඉතින් ඔය වොෂින් මැෂින් ෆ්‍රීජ් ඒ වගේ දේවල් ටිකකුත් තියෙනවා මේ දෙවෙනි තට්ටුවේ සාමාන්‍යයෙන් එනකොටම වගේ. ඒ කියන්නේ මං ආපු කඩේ නම් එනකොටම වගේ තියෙනවා. තව ටිකක් එහාට යනකොට ඔය කොණ්ඩේ කපන මැෂින් ඊට පස්සේ කොණ්ඩේ කපන මැෂින් එකක් මේ තියෙන්නේ. සාම්පල් එකක් විදියට මෙතන මේ කියලා දෙන එකක්. ඔය වගේ තමයි ඉතින් තියෙන දෙවෙනි තට්ටුවේ. සාම්පල් එකක් විදියට මේක තියෙනවා. තව ටිකක් එහාට යනකොට ඔය ඇඳුම් ජාති තියෙනවා. පෑන් ඒ වගේ ඒවා ටික තියෙනවා. තව ටික ඉස්සරහට යනකොට
මේ හරි තියෙනවා සාමාන්‍යයෙන් සින් ජාතිය නම් මේ ටිකක් සාමාන්‍යයෙන් සින්ට තියෙන 3200 මේ ටැක්ස් එකක් ටික මෙතන තියෙන වෝට් ජාති ටිකක් වෝට් වල ඔයාලට වෝට්ස් තියෙනවා නෝමල් ඒවත් තියෙනවා මෙතන ඔරිජිනල් ඒවත් තියෙනවා පොඩි පොඩි ඒවත් තියෙනවා සාමාන්‍ය දේවල් ටිකක් තියෙනවා මේ හරිය මේ හරිය තියෙනවා ට්‍රැවලින් බෑග් ඊට පස්සේ තව ටිකක් එහාට එනකොට කරේ දාගෙන ඉන්න යන බෑග් පැක් කරන් මනන් ඒවා හැමදේම වගේ ඉතින් තියෙනවා මේකේ නැති දෙයක් නැහැ ඉතින් බෑග් පැක් කරන් මනන් ඒවා සයිඩ් බෑග් කරන් මනන් මේ හැමදේම තියෙනවා ඉතින් ඔයාලට වඩු ජාතිය නම් මනන් ගන්න දේවල් තියෙනවා නම් හොඳ තැනක් කියලා ඉතින් මම හිතනවා මම හිතනවා මේ දාපු වීඩියෝ ඔයාලට ප්‍රයෝජනයක් වෙනවා කියලා මේ ගඩොන් චෙක් කරන මොකක්ද කියලා තේරුම් ගන්න. ඔයාලා ජපාන් ඉන්නවා නම් ජපානින් ඔයාලගේ ළඟම මේ ගාව දුම්කියට ගිහිල්ලා බලන්න. ඔයාලට ඕන කරන දේවල් අරගෙන බලන්න. හැමදේම වගේ තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ෆෝන් අයිටම්ස් වගේ ඒවල මේ හරිය තියෙනවා. දැන් මෙතන ඉන්න තමයි. ඔයාලට ඕන කරන හැමදේම වගේ ගන්න පුළුවන් මේ ගාව දුම්කියට ආවොත්. සාමාන්‍ය ගාන අඩුවීම කිව්වට අඩුමත් නෑ සමහර තැන්වල ගාන වැඩි තැනුත් තියෙනවා කියන්නේ වැඩි දේවලුත් තියෙනවා ඔයාලා ගිහිල්ලා බලන්න මේවා ගොම් කියලා ඉතින් මම පළවෙනි වීඩියෝ එක මෙහෙම අවසන් කරන්න කියලා නේද ඉතින් මොඩොන් දුක්යි සවනලා